අද කාගේත් කතාව සෙව්වන්දි ගැන. ඉතින් සෙව්වන්දි කියන්නේ අරුම පුදුම චරිතයක්. ඉතින් කොහොම හරි ගණේ මුල සංජීව මරලා ලංකාවෙත් ඉඳලා දවස් ගාණක් මාස ගාණක් ඉඳලා ලස්සනට රට පැන්න සෙව්වන්දි. හිතා ගන්නත් බැරි විදිහට තමයි. ඉතින් මේ බෝට්ටුවෙන් තමයි යන්නේ. ඉතින් බෝට්ටු යන ගමන හරිම දුෂ්කරයි කියලා තමයි සෙව්වන්දි පාපොච්චාරණය කරලා තියෙන්නේ. දවස් 3ක් එක දිගට. ඒ කියන්නේ රෑවල් 3ක් බෝට්ටුවේ ඉඳලා තියෙනවා. ඉතින් බෝට්ටුවේ සැප පහසුකම් නැහැ. ඉතින් අත්‍යවශ්‍ය වැඩ තියෙනවා. ඉතින් මේවත් එක තමයි කියන්නේ. බොහොම අමාරුවෙන් තමයි දවස් 3ක් ගත කරේ කියලා. ඒත් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් නේපාලට පනින්න තරම් හැකියාවක් සෙව්වන්දිට තිබුණා. ඉතින් සෙව්වන්දිගේ පාපොච්චාරණ අපට තවත් ඉදිරියේදී ගොඩක් බොහෝ දේවල් හෙළිදරව් වේවි. අපි බලමු තව කී දෙනෙක් මේවට සම්බන්ධද කියලා යාළුවනේ.